නමෝ බුද්ධාය තුනන්න කාදං නපි ජීවමාන තත්භාග දේයම් පරමල් පශූනාත්. මං අහන්න කැමති මේ රටේ ජනතාවගෙන් තවත් මොනවද බලාගෙන ඉන්නේ? අධ්‍යාපනයට වදනක් වැඩසටහන තුලින් මම මීට පෙර ඉදිරිපත් කළා මේ රටේ අධ්‍යාපනය මොනතරම් බිඳ වැටලා තියෙනවද? ඔවුනොවුන්ට ඕන විදිහට ආධිපත්‍ය පතුරවමින් පාලනය කරගෙන යන අධ්‍යාපනය තුලින් අද අපේ දරුවන් කොතනද ඉන්නේ? ඔවුන්ට නිසිතන ලැබෙනවද? පැරණි කියමනක් තියෙනවා තුනන්න කාදන්න පිජීවමාන. තනකොළ කන හරක් බත් කන කකුල් දෙකේ හරක් කියලා හඳුන්වලා තියෙනවා. කිසිම දෙයක් අවබෝධයකින් තොරව එකිනෙකා පසුපස යමින් හතු පිපෙන්නාසේ කාලයෙන් කාලයට බිහි වෙන පුද්ගලයෝ පසුපස වැඳ වැටෙමින් යමින් අනුවණයන්සේ ක්‍රියා කරමින් මොකක්ද මේ ඔබ කරන්නේ? මේ රට එන්න පරිහානියටපත් වෙනවා. මහා ව්‍යසනයක් ඇති වුණා. නිසි වැඩපිළිවෙලක් තිබෙනවා. අධ්‍යාපනය බලධාරීන් ඔවුන්ට ඕන විදිහට පාසල් වල පාලකයන් විදුහල්පතිවරුන් පත් කරගෙන ඔවුන් දක්ෂයාට සුදුසුකම් ඇති දක්ෂයාට පෙර ලබා දෙන්නේ නැතුව ඔවුන් නිර්පාහරිමින් ඔවුන්ට ඕන විදිහට පරිපාලනය කරමින් යන මේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ලෝකයේත් එක්ක බලපුවාම ඉතාම බිඳුවේ පවතින. මේක මහා ඛේදවාචකයක්. පාසල් තුලින් නිසි අධ්‍යාපනයක් නොලැබෙන නිසා තමයි උපකාරක පන්ති, ටියුෂන් පන්ති මේ රටේ බිහි වෙලා තියෙන්නේ. අද මේ රටේ හොඳම ගුරුවරයා වෙන්නේ සම්මාන ලබන ටියුෂන් ගුරුවරයා. විශේෂයෙන්ම උපකාරක පන්ති ගුරුවරයා තමයි ලංකාවේ හොඳම ගුරුවරු වෙන්නේ. ඇයි පාසල් පද්ධතියේ ඉන්න ගුරුවරුන්ට එහෙම වෙන්න බැරි? මොකද ඔවුන් කරන්නේ ළමයාට පන්තියේ පාඩමක් දීලා කැන්ටිමට ගිහිල්ලා කහට එකක් ගහලා පීරියඩ් එක ඉවර වුණාම පන්තියට එන සංස්කෘතියක් තමයි තියෙන්නේ. වසර 30කට ආසන්න කාලයක් ගුරු ජීවිතයේ විදුහල්පති භූමිකාවේ කටයුතු කරපු කෙනෙක් විදියට මම හොඳට ඒ අත්දැකීම් දන්නවා. බැරිම තැන තමයි මේ ප්‍රකාශය කරන්නේ. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන් දෙමාපියන්ගෙන්. ඔබ මේට වඩා මේ පිළිබඳ අවධානය යොමු කරන්න. පාසල තුල මොනවද කරන්නේ? විදුහල්පතිවරු පරිපාලකයෝ මොනවද කරන්නේ? ඔවුන් වැටුප් ලබනවා විතරද? එහෙම නැත්නම් ඇයි මේ උපකාරක පන්ති, ටියුෂන් පන්ති මේ රටේ බිහි වෙන්නේ? ඇයි ඔවුන් අද මේ රටේ රජ කරන්නේ? මේ ගැන බලන්න, මේ ගැන කතා කරන්න කෙනෙක් නැද්ද? සල්ලිකාරයටයි මහා පෞකාර සල්ලිකාරයොත් එක්ක එකතු වෙලා අධ්‍යාපන නිලධාරීන් ගහන ගේම් ඔබට තේරෙන්නේ නැහැ. ඔබට පේන්නේ නැහැ. ඔබ දුර්වල වෙලා. ඒ නිසා මම මේ වෙලාවේ කියනවා හොඳ අවබෝධයකින්, හොඳ ආත්ම ශක්තියකින්, ආත්ම විශ්වාසයකින් මේ රටේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා නැගී සිටින්න කියන කාරණාව මේ වෙලාවේ සිහිපත් කරනවා. තෙරුවන් සරණයි.